හායි හායි ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. හායි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ දවසකින් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මගේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මං ආදරයෙන් මතක් කරනවා. මට ඉන්ටර්න් යන්න හම්බ වුණ කම්පැනියට යන්න නම් මට බොඩි වෙන්න සිද්ධ වුණා. මුල් දවස්වල නම් මම යාළුවෙක් ගෙදර ඉඳන් තමයි ඒ කම්පැනියට ගියේ. ඒත් ඉතින් හැමදාමත් යාළුවෙක් ගෙදර යන්න බැරි නිසා මම ඉතින් බෝඩින් වුණා. මේ සිකුරාදා දවසක් බෝඩිමේ ඉඳන් රිදියස් කරලා ඒ ගමන්ම ගෙදර යන්න හදන දවසක් තමයි ඉතින් මේ තියෙන්නේ. උදේම නැගිටලා බෙඩ්ෂීට් එක තියෙන ඔක්කොම ටික අහුරන්න තමයි මේ හදන්නේ. මුලින්ම ඉතින් බෙඩ්ෂීට් එක අහුරුවා. ඊට පස්සේ මම මගේ චාර්ජර්ස් ටික ඔතලා බෑග් එකට දාගන්න තමයි මේ හදන්නේ. ඇඳන් හිටපු ටී-ෂර්ට් එකත් එතුවා. මුලින්ම බෑග් එක ලෑස්ති කරගන්න බෑ. ඒක ඊයේ අරන් ගිහපු බඩු ටික එහෙම අස් කරගන්න ඕනේ. මේක තමයි මම කම්පැනිට යනකොට අරන් යන බෑග් එක. මුලින්ම කුඩේ දාගන්නවා. ඊට පස්සේ මගේ වෝටර් බොටල් එක දාගන්නවා. ඊට පස්සේ චාර්ජර්ස් ටික ඔය ටික අමතක වෙයි කියලා බයේ මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මගේ ෆෝන් එක දාගන්නවා. ඊට පස්සේ මගේ හෙයා කැප් එකයි මාක්ස් එකයි දාගන්නවා මම. මේ තියෙන්නේ යාළුවෙක් ගෙදර ඉඳන් එද්දී බැරි වෙච්ච බ්ලවුස් එකක් යාළුවා ගෙනල්ලා දීලා ඒක අහුරන විදිහ. මම දැන් මගේ ක්‍රීම් එක ගන්න තමයි හදන්නේ.
පොඩි කණ්ණාඩියක් තමයි මට ඒකට පාවිච්චි කරන්න තියෙන්නේ. මේ බෝඩි මේට ගෙනාවේ මං ඔන්න ඔය පුංචි කණ්ණාඩිය තමයි. ඒකෙන් තමයි බොහොම අමාරුවෙන් ඉතින් මූණ බලාගන්නේ. මේ ඉන්න බෝඩිම නම් එච්චර ලොකු නැහැ. ඇත්තටම ෆෑන් එකක්වත් නැහැ ඒකේ. පොඩ්ඩක් ඒ බෝඩිම පරණ පාටකුත් තියෙනවා. ඊට පස්සේ මම්මගේ පවුඩර් එක යූස් කරනවා. මට නැතුවම බැරි දෙයක් තමයි ඔය පවුඩර් එක කියන්නේ. මං ඉතින් යන ඕනෑම තැනකදී ඔය පවුඩර් එක ගාගෙන තමයි යන්නේ. මොකද ඉතින් පුංචි කාලේ ඉඳන් තිබිච්ච පුරුද්ද අත්හරින්න බැරි නිසා. ඊට පස්සේ මම්මගේ ලිප් බාම් එක ගා ගන්නවා. මම මේ වීඩියෝ එක කරනකොට උදේ 6ට විතර ඇති. උදේම ලෑස්ති වෙන්න ගත්තා. මොකද කාමරය අස් කරලා ගෙදර යන්න ඕන නිසා. ඊට පස්සේ ගත්ත ක්‍රීම් එක කවර් එකට දාගත්තා. ඊට පස්සේ මගේ බොඩි ස්ප්‍රේ එක ගහගන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ මම්මගේ චීත්තය උතා ගන්නවා. මේක නම් මං කැම්පස් ඉන්න කාලේ ඉඳන් පාවිච්චි කරන චීත්තයක්. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් පරණ පාටයි. මොකද ඉතින් මේක නානයන්ති විතරක් පාවිච්චි කරන නිසා තෙමිලම ඒක පරණ වෙලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන වෙලාවේ වීඩියෝ එකට වොයිස් ඕවර් කරන වෙලාවෙ නම් පාරේ වාහන ගොඩක් යනවා. ඒ නිසා ඉතින් පොඩ්ඩක් සද්ද ඇහෙන්න පුළුවන්. ඒකට ඉතින් සමා වෙන්න. ඊට පස්සේ මගේ බෙඩ්ෂීට් එක ඇඳට දාලා තියෙන එක උතා ගන්නවා. මේ බෝඩිම පුංචි වුණාට සෙබ පහසුකම් අඩු වුණාට රුපියල් 8000ක් දෙන්න ඕනේ මේ බෝඩිමට. මට ඉතින් ඉන්ටර්න්ෂිප් එකෙන් හම්බෙන්නේ රුපියල් 15000යි. ඒකෙන් භාගයකටත් වැඩිය මම දෙන්න ඕනේ බෝඩිමට ඉතින්. ඊට පස්සේ මගේ තියෙන අනිත් රෙදි ටික ඔන්න ඔය ලොකු බෑග් එකකට දාන්න තමයි හදන්නේ. මේ සිකුරාදා දවසක් නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ. මොකද හවස හරි මට ගෙදර යන්න පුළුවන් වීකෙන්ඩ් එක නිරෝධ නිසා. ඊට පස්සේ මම්මගේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරනවා. ඒක ගොඩක්ම යූස් කරන්නේ කකුලට තමයි. ඉතින් මම කකුලට ඉතින් ඔන්න ඔහොම පොඩ්ඩක් ගා ගන්නවා මම. ඊට පස්සේ අනිත් කකුලෙත් ගා ගන්නවා මම. ඊට පස්සේ තියෙන කෝප්පා එහෙමත් මම බෑග් එකට අහුර ගන්නවා.
මගේ වීඩියෝස් නම් එච්චරම පැහැදිලි නැහැ. මොකද මට තියෙන ෆෝන් එකේ වීඩියෝස් එච්චර පැහැදිලි නැහැ. මේ දෙක තමයි මං දාගෙන සෙරෙප්පු දෙක. ඔය දෙකක් දාගත්තා. ඉතින් මම මේ තමයි ෆයිනල් ලුක් එක. කාමරේ අහුරලා ඉවර වෙච්ච තිබුණා. ඔන්න ඉතින් මම බෑග් එක දාගෙන යන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ මේ තියෙන බෝඩිමේ අවට පරිසරය, බෝඩිමේ එළිය, ඒ බෝඩිමේ නම් පළතුරු ගොඩක් තියෙනවා. ඔය තියෙන වෙරළු ගහක්, ඒ වෙරළු ගහෙත් කිරි තුපන සෑහෙන්න. ඉස්සරහට යනකොට තව නාරං ගහක් හම්බ වෙනවා. මේ තියෙන පරණ නාරංගිරි වගයක් වැටලා ඔය තියෙන නාරං ගහ ඒකේ සෑහෙන්න ගෙඩි පිරিলা. මං ඉතින් යන ගමන් නාරංගිරි ටිකත් කඩාගත්තා. ඔන්න ඔය තියෙන්නේ නාරංගිරි ටික. එදා උදේ ටිකක් වැස්ස. ඒ නිසා මම නාරං කඩද්දී ගහේ තිබිච්ච වතුර ටිකත් මගේ ඇඟට වැටිලා මම හොඳටම නැහැ වුණා. මේ තියෙන්නේ බෝඩිමේ ඉඳන් මේන් රෝඩ් එකට යනකම් තියෙන පාරේ view එක. පාන්දරම යන නිසා පාරේ කවුරුත් නැහැ. අනේ දාගෙන කන්න දැන් කන්න නෙවෙයි මං කඩාගත්තා. දෙකම ගන්න. මේ තියෙන්නේ පාරේ තියෙන ගෙවල්. ඒවනම් ඉතින් සුපිරියටම හදලා තියෙන ගෙවල්. මේ ඉතින් ඉන්නේ මාත් එක්ක වැඩ කරන තවත් යාළුවෙක්. ඉතින් අපි දෙන්න කතා කර කර යන ගමන් තමයි මේ ඉන්නේ. මගේ වීඩියෝස් ඉතින් ගොඩක්ම පැහැදිලි නැහැ. බලන ඔයාලට ගොඩක් thank you. මොකද ඉතින් මට තියෙන ෆෝන් එකෙන් තමයි මම වීඩියෝස් කරන්නේ. මට ඇත්තටම පැහැදිලි වීඩියෝස් ගන්න තරම් ෆෝන් එකක් නැහැ. ඔන්න ඔහොම ඉතින් ටික දුරක් යන්න ඕනේ. උදේට කාලත් නෙවෙයි මේ යන්නේ. පයින් ඉතින් උදේට දුවන්න තමයි තියෙන්නේ. මොකද ඉතින් කම්පැනිට 7:00 වෙද්දී යන්න ඕන නිසා. ඊට පස්සේ ඔන්න ඉතින් මේන් රෝඩ් එකට ආවා. මේන් රෝඩ් එකේ නම් ඉතින් වාහන ගොඩක් තියෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ ඉතින් අපි ආවා කහයිරෙන් මාරු වෙන්න. ටිකක් වෙලා පාරේ බලන් ඉඳලා කහයිරෙනොත් ඉතින් මාරු වුණා අපි දෙන්න. මේන් රෝඩ් එකේ ටිකක් දුර ඇවිල්ලා තවත් පොඩි පාරක් යන්න ඕනේ කම්පැනි එකට යන්න නම්. මේ තියෙන්නේ ඉතින් ඒ පාරේ ලොක් එක, view එක. ඒ පාරෙත් ඉතින් සුපිරිම ගෙවල් තියෙනවා.
මට ඉතින් ඊට පස්සේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔන්න ඉතින් මම අදට නවතිනවා. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එහෙනම් බයි බයි.